සුබ දවසක් වේවා ආදරණීය ඔයාලා හැමෝටම. සුපුරුදු පරිදි බුදු පහන තියලා දවස ආරම්භ කරාම මුළු දවසම සුබයි. ඊට පස්සේ මගේ රාජකාරිය උනේ මොකද්ද කියලා බලන්න. පරවෙච්ච මල් ටික අයින් කරලා අලුත්ම මල් ටිකක් මම මේ වාසයකට දාගත්තා. අපි කවුරුත් හරි ආසයි ෆ්‍රෙෂ් මල් වලට. ඉතින් ඇත්තටම ෆ්‍රෙෂ් මලක් දකිද්දී හිත අමුතුම ලෝකයකට යනවා. ඒ මල් වල පිරිච්ච නැවුම් සුවඳ අපේ හිතවලටත් කාවදිනවා කියලා මට හිතෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන මල් වාස් එකක් මං හදාගත්තා. බලන්නකො ඒක ලස්සනද කියලා. දැක්කම හිත පිරෙනවා නේද කියලා බලන්න. චූටි දෝනි පුතයි දෙන්නම රෑ වෙනකන් ඇහැරලා හිටපු නිසා තාම නිදි. ඒ නිසා මට නිදහසේ මේ වීඩියෝ එක ගන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක් කියලා හිතුණා. මොකද ඒ දින්න ඉතින් වීඩියෝ කරන එක ටිකක් අමාරුයි. ඒ නිසා මම සද්ද නොකර මගේ රාජකාරී වැඩ කටයුතු ටික කරගත්තා. ඉතින් ඊට පස්සේ මම සූදානම් වුණේ රස කිරිබතක් හදාගන්න. ඉතින් හැම මාසෙම පළවෙනි දවසේ කිරිබතක් හදාගත්තම ඒකත් සුබයි. අපි විශේෂ අවස්ථාවලදී කිරිබත හදනවමනේ. ඇත්තටම මීට කලින් කිරිබත් හැදුවට මට වීඩියෝ කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ගෙදර වැඩත් එක්ක. ඉතින් මේ සැරේ නම් ඔන්න කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මේක දකිද්දී පුදුමාකාර සතුටක් හිතට දැනෙන්නේ. ඉතින් අවුරුදු ළඟ වෙන නිසා අස්පස් කරන වැඩ ගොඩාරියක් තියෙනවා. දෝනිට සෙල්ලම් කරන්න අවස්ථාව හදලා දීලා මම දවල්ට උයන්න පටන් ගත්තා. මොනවද බලන්න මම දවල්ට හැදුවේ? රස කිරිකොස් මාළුවක් හදාගත්තා. මේ දවස්වල අපේ වත්තේ කොස් තියෙනවා. ඉතින් වැඩ තියෙන නිසා මම හරි සිම්පල් විදිහට තමයි කෑම එක හදාගත්තේ. කිරිකොස් මාළුවට හාල් මැස්ස බැදලා ගත්තා. හාල් මැස්ස තෙල් දැම්මේ නැත්තේ දෝනි ආස නැහැ ලුණු දාලා තෙල් දාලා ගන්න. ඒ නිසා හාල් මැස්ස බැදලා අරගත්තා. ඒකෙන් මගේ වැඩ ටික තවත් පහසු වුණා. ඉතින් මේකට තව කොළ කන්දමක් ආවනම් හොඳයි කියලා හිතුණා. එන්නකො යන්න. මගේ අත්ත පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මට හිතුණා මෙන්න මේකෙන් සම්බෝලයක් හදලා ගත්තා නම් හොඳයි කියලා. මේ මොනවද දන්නවද? මේ තමයි ලුණු විල. ඉතින් කෑමට අවශ්‍ය පුළුවන් හැමදේම ගෙදර නම් ලවා ගන්නවාමයි අනිවාර්යෙන්. මේ තියෙන්නේ මගේ පතෝල වැල. ඒක ටිකක් සරුවට වැවිලා. පතෝල වවන්න හරි අමාරුයි. චූටි මැස්සෙක් ඇවිල්ලා මේ කරල් වලට විදිනවා. ඒ නිසා හැමදාම මේ පතෝල වැල නම් මමයි තාත්තයි දෙන්නම බලනවා. මේකෙන් මීට කලින් අපි පතෝල සම්බෝල හදලා කෑවා. පුදුමාකාර රසක් තියෙන්නේ. ඉතින් පුතයි දෝනි දෙන්නම ආසයි පතෝල සම්බෝල හදලා කන්න. ඒ නිසා මමත් බොහෝම උනන්දුවෙන් මේ වැල
බොහොම ආදරෙන් තමයි බලාගන්නේ. එන්නකෝ මම වවලා තියෙන්නේ මොනවද කියලා බලන්න. ඔන්න තියෙනවා මගේ තක්කාලි පැල ටික. එයාලත් දැන් හරි අපූරුවට වැවිලා. අපිට වගේම මෙයාලටත් ඉතින් වතුර පොහොර අවශ්‍යමනේ. ඉතින් මේ තියෙන පණ්ඩක්කා. ඒක නම් දැන් අවසාන ටික. කංකුම් ටිකකුත් බේසමක හිටව ගත්තා. ඒක මං චුට්ටක් උඩින් තිබ්බා. මොකද අපේ ගෙදර කොකෝ සේරම කනවා. මේ තියෙන්නේ රාපු. මේ තියෙන්නේ බෝංචි වෙලා. පුළුවන් හැමදේම මෙහෙම වවා ගත්තාම ඒකත් මාර සැනසීමක්. එහෙනම් අදට ගිහින් එන්න. ආයෙත් දවසක හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.